සෙන්රකියා අංක 1 කුකුල් පාලනය දිනපතා 4ට සල්ලි එන බිස්නස් එක. අද අපි කතා කරන්නේ ලෙවල් අප් කරගන්න විදියක්. පොඩියට කුකුල්ලු ටිකක් ඇති කරලා හැමදාම 4ට සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ගොඩක් අය හිතන්නේ කුකුල් පාලනය කරන්න නම් ලොකු ඉඩක් ඕන කියලා. නෑ, මුලින්ම පොඩියට පටන් ගන්න. මුලින් කුකුල් පැටව් 10ක් විතර ගන්න. එහෙම පොඩියට කරන්න පුළුවන්. මේ සතුන්ට ඉන්න කූඩුවක් හදාගන්න. සාමාන්‍යයෙන් එක සතෙකුට වර්ගඩි 2.2ක ඉඩක් දෙන්න ඕන. ඒ විදිහට කූඩුව ගහගන්න. පිරිසිදු වෙන්න ඕන. හොඳට වාතාශ්‍රය ලැබෙන්න ඕන. කුකුළු නිරෝගීව ඉන්න ඕන නිසා පිරිසිදු වතුර කොලිටි කෑම දෙන්න. පැටවුන්ට මුළුම දවස්වල උණුසුම අවශ්‍ය වෙනවා. ඒ නිසා උණුසුම මේන්ටේන් කරන්න වොට් CA බල්බයක් යොදා ගන්නත් පුළුවන්. නැත්තම් ලෙඩ වෙන්න පුළුවන්නේ. කුකුල් පාලනයේ ආදායම වැඩි කරගන්න නම් දිනපතා කෑම වතුර දෙන්න. කූඩුව දිනපතා පිරිසිදු කරන්න. ඊළඟට අපි දැන් බලමු ඉන්කම් එක ගැන. ඔයාට බිත්තර විකුණන්න පුළුවන්. මස් වලට කුකුළු විකුණන්නත් පුළුවන්. මුලින්ම ගමේ අයට ඊළඟට කඩවල් වලට රෙස්ටොරන්ට්ස් වලට සප්ලයි කරන්න පුළුවන්. අද සෝෂල් මීඩියා තියෙන නිසා Facebook එකනොත් කස්ටමර්ස්ලා හොයාගන්න පුළුවන්. බිස්නස් එක ටිකෙන් ටික දියුණු වුණාම කුකුල්ලු 20 50ක් වෙයි, 100ක් 200ක් වෙයි. අද පොඩියට පටන් ගන්න මේ වැඩේ හෙට පවුල් කීපයක් ජීවත් කරන ව්‍යාපාරයක් වේවි. ඒ නිසා පොඩියට පටන් ගන්න. දිනපතා ඒ ගැන ඉගෙන ගන්න. ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන්න. සෙන්රකියාව කියන්නේ තමන්ගේ ජීවිතේ වෙනස් කරන ගමනක්. ඔයාට ජය. මම ලෙවල් අප්.